ආයුබෝවන් පුතේ සුබ දවසක්. අපි අද සාකච්ඡා කරන්න යන්නේ පේපර් අංක 37 එසේ පේපර් එක. මුලින්ම මම සාකච්ඡා කරන්න යන්නේ ඒකේ පළවෙනි ප්‍රශ්නය දීලා තියෙන මූලද්‍රව්‍ය ටිකක් නයිට්‍රජන්, ක්‍රෝමියම්, යකඩ, මැංගනස් සහ ඇන්ටිමනි. මේ මූලද්‍රව්‍ය ධන 6 ඔක්සිජන් අංකයේ සහිත ඔක්සෝ ඇනායනයේ කොළ පැහැතිය. පුතේ මේ MnO2- කියන එක නා කොළ පාට. MnO4- කියන එක නා MnO4- MnO4- කියන එක නා ගම් පාටයි. මේ මූලද්‍රව්‍ය හයිඩ්‍රේට් සාකච්ඡා අණු සාධන අතර එය ත්‍රියාණිත පිරමිඩ ආකාර හැඩයක් ගනී. කවුද පුතේ? නයිට්‍රජන් NH3. ඉතින් NH3 කියන එක නා. එතකොට ඊළඟට කියනවා මොකද්ද? මේ මූලද්‍රව්‍ය ඔක්සෝ ඇනායනය සහිත ඇමෝනියම් ලවණයේ තාප වියෝජනයේ කොළපෑ ඝන ද්‍රව්‍යයක් ලබා දී. ඇමෝනියම් ඩයික්‍රොමේට් NH4 twice Cr2O7 රත් කරාට පස්සේ මොකද වෙන්නේ? N2 හැදෙනවා, Cr2O3 හැදෙනවා. මෙයා තමයි කොළ පාට ඝණය. H2O හැදෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ ක්‍රෝමියම්. මෙම මූලද්‍රව්‍ය ක්ලෝරයිඩේ ජලය සමග සුදු අවක්ෂේපයක් ලබා දෙයි. SbCl3 කියන එකන ජලයට දැම්මට පස්සේ ජල විච්ඡේදනය වෙලා SbOCl කියලා සුදු පාට වලාමී අවක්ෂේපයක් සහ HCl හදනවා. එහෙනම් ඇන්ටිමනි මේ මූලද්‍රව්‍ය ත්‍රිත්ව කැටායනය Sp3+ කියන එකන මොකද කරන්නේ? KSCN එක ප්‍රතික්‍රියා කළා FeSCN කියන සංයෝගය හදන මෙයා පුතේ මොකද්ද? ලේ රතු පාටයි කියලා අපි කියනවා. එහෙනම් උත්තරේ Fe. කෘෂිකාර්මික පොහොර නිෂ්පාදනයේදී සුලභ භාවිතා වන යූරියා වල සැකිල්ල දීලා තියෙනවලු. හරි. අපිට කියනවා එයාට අඳින්න පුළුවන් ස්ථායිම ව්‍යුහය අඳින්න කියලා. ලුවිස් ව්‍යුහ අඳින්න කියලා. එයාට අඳින්න පුළුවන් ස්ථායිම ලුවිස් ව්‍යුහය පුතේ NH2CO NH2 කියන එකනට මෙදි H1යි N1යි H1යි C1යි මෙතන O1යි මේ ඇත්තට view අපි දන්නවා මෙයන් මෙදි මෙන්න මේක මෙයාට අඳින්න පුළුවන් සම්ප්‍රයුක්ත view මොනවද කියලා මේක මෙතනට කඩලා මේක මෙතනට දෙනවා පුතේ එතකොට මොකද වෙන්නේ මෙයා මේ පැත්ත මෙහෙමම දීදී මේ O1 මයිනස් වෙනවා මේ මෙතන දිත්ත බන්ධනයක් හැදෙනවා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන යුගලය දුන්නා මේක ප්ලස් වෙනවා ඔය එකක් අනිත් එක මොකද්ද මෙයා දෙනවා මේ නයිට්‍රජන් දෙනවා ඉලෙක්ට්‍රෝන යුගලය මේටි මේක මයිනස් මෙතන දිත්ත බන්ධනය මෙතන n1යි h1යි මෙන්න මේ සම්ප්‍රයුක්තව දෙකක් ඇත්ත. හරි. ඊළඟට අපිට කියනවා මොකද්ද? මේකේ එහා පැත්තේ තියෙන ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය සම්ප්‍රයුක්ත විවන්දින්න කියනවා. ඊට පස්සේ ඒක ආශ්‍රිතව තමයි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ දැන් දිගටම ලියලා තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ අර පස්වෙනි කොටස පොඩ්ඩක් අපි කතා කරමු 5 කියන එක. පස්වෙනි එකේ තියෙනවා මේ අන්තරාණුක බල වර්ග නම් කරන්න කියලා. කාබන් මොනොක්සයිඩ් වල මේක පුතේ ද්‍රවීය අණුවක්. මෙයාගේ ලන්ඩන් බල තියෙනවා ඊට අමතරව ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා. NAI තනුක ජලීය ද්‍රාවණය. අන්තරාණුක ආකර්ෂණ බල කිව්වම NAI කිව්වහම පුතේ Na+ සහ I- ඉන්නවා. ඒගොල්ලෝ ජලයත් එක්ක හදනව මොකද්ද? අයන අයනික බන්ධනය කියන්නේ අන්තරාණුක නෙවෙයි පුතේ ඒක ප්‍රාථමික අන්තර් ක්‍රියාව. එතකොට මේදී ඩෙල්ටා- ඩෙල්ටා+ මෙන්න මේ ප්ලස් එකයි මේ මයිනස් එක අතර ඇති වෙනවා අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ බල. O2 වායුව ඒ જાති අණු අතර තියෙන පුතේ O2 කියන්නේ නිර්ද්‍රවීය අණුවක්. ඒ જાති අණු අතර තියෙන ලන්ඩන් බල විතරයි. ඊළඟට ඉන්නේ කවුද? I2 ස්වල්පයක් දියවි ඇති CCl4 ද්‍රවණ. CCl4 කියන එක නා නිර්ද්‍රවීය අණුවක්. I2 කියන්නේ නිර්ද්‍රවීය අණුවක්. ඒතර ඒ දෙන්න අතර තියෙන පුතේ මොකද්ද? ආකර්ෂණ බලය ලන්ඩන් බලය. මොන තියෙනවා?
ගොඩක් කට්ටිය එකට ලකුණු හම්බුන්නේ නැහැ. C කොටස සෝඩියම්, වැනේඩියම්, සිංක්, මැංගනස් ද්‍රවාංකය. පුතේ සෝඩියම් S ගුණීය මූලද්‍රව්‍යයක්. එයාගේ ද්‍රවාංකය ගොඩක් අඩුයි. අනිත් ඔක්කොමල මොකද්ද? D ගුණීය මූලද්‍රව්‍යයක්. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ජලාශයට දෙන්නේ එක ඉලෙක්ට්‍රෝන. දැන් මෙන්න මේ විදිය විචලනයක් තියෙනවා කාගේද? මේ ඉන්නේ සිංක්, මේ ඉන්නේ මැංගනස්. වැනේඩියම් මේ ඉන්නේ. ඒතර වැනේඩියම් වල තමයි වැඩිම වෙන්නේ. මේ තියෙන්නේ D ගුණීය මූලද්‍රව්‍ය 10. ඒ කියන්නේ 3D මූලද්‍රව්‍ය 10 ද්‍රවාංක විචලනය. ඊට පස්සේ ඉන්නේ මැංගනස්. ඊට පස්සේ ඉන්නේ සිංක්. මේක විචලනයට හේතුව තමයි සිංක් වල තියෙනවා පුතේ 4s2යි 3d10 කියලා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. මෙයාගේ තියෙනවා 4s2යි 3d5 කියලා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. දැන් මේගොල්ලෝ ලෝහ වල තාපාංකය ද්‍රවාංකය තීරණය කරන්නේ ලෝහක බන්ධන. එතකොට ලෝහක බන්ධන ප්‍රබලතාව රඳා පවතින සාධක වලින් පළවෙනිම කාරණය තමයි ඉලෙක්ට්‍රෝන ජලාශයට සපයන ඉලෙක්ට්‍රෝන ගන්න. දෙවෙනි එක ඉලෙක්ට්‍රෝන ජලාශයට ඉලෙක්ට්‍රෝන සැපයීම නිසා එයාට ලැබෙන ආරෝපණය. තුන්වෙනි එක ලෝහ පරමාණු විශාලත්වය. සහ වැදගත්ම එක ඉලෙක්ට්‍රෝන ජලාශයට ඉලෙක්ට්‍රෝන සැපයීමට ඇති නැඹුරුව. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන 12ක් සපයන්න පුළුවන්කමක් තියෙනවා. මෙයාට 7ක් පුළුවන්. මොකද 4s ඉලෙක්ට්‍රෝන සහ 3d ඉලෙක්ට්‍රෝන කියන කොට්ටාශ දෙකම සංයුජතා ඉලෙක්ට්‍රෝන විදිහටයි සලකන්නේ. මොකේද? මේ D ගුණීය මූලද්‍රව්‍ය වල. එතකොට එහෙම තිබ්බත් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන ස්ථායීතාවය නැති කරගන්න අකමැති නිසා මොකද වෙන්නේ? අකමැති නිසා මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ජලාශයට ඉලෙක්ට්‍රෝන සපයන්නේ නැහැ. ඒ නිසා ලෝක බන්ධන ප්‍රබලතාව අඩු වෙනවා. ඊළඟට NO+ බන්ධන දිග සම්බන්ධයෙන් අහන්නේ නයිට්‍රජන් O නයිට්‍රජන් වලින් 5යි ඔක්සිජන් වලින් 6යි ධන එක කියන්නේ ඍණ 1යි. ඒතර ඔක්කොම කීයද? ඉලෙක්ට්‍රෝන 10යි යුගල් 5යි. පහෙන් එකක් අයින් කරනවා මේකට. ඒතකොට තව 4ක් ඉතුරුයි. 4න් 3ක් මෙයාට දෙනවා. ඉතුරු එක මෙයාට දෙනවා. දැන් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න පුතේ මොකක්ද වෙන්නේ? ත්‍රිත්ව බන්ධනයක් හදන්න. ඒතර මේක ප්ලස් වෙනවා. ඕක තමයි NO+ කියන එක ත්‍රිත්ව බන්ධනය. ඊට පස්සේ එනවා NO. මේ NO කියන එක තමයි. ඒකේ අෂ්ටකය සම්පූර්ණ නැහැ නයිට්‍රජන්ගේ. ඊළඟට NO2+ ඊළඟට NO 1 2 3 4යි. NO NO+ NO+ NO නෑනේ. NO කියන එක නෑ. NO2+ එකයි NO2 NO3 මයිනස් එකයි. NO3 මයිනස් මෙන්න මේ වගේ. මේක දායක බන්ධනය. මෙයාට සම්ප්‍රයුක්ත වූ තුනක් තියෙනවා මේ. ඒ තුනේ සම්ප්‍රයුක්ත මුහුම මේ වගේ මේ තන එක තියෙනොත් එතකොට මෙතන මෙතන තුනෙන් දෙකක ඍණ මෙතන තුනෙන් දෙකක ඍණ මෙතන තුනෙන් දෙකක ඍණ මෙතන තියෙන ද්විත්ව බන්ධනයක් සහ ඒක බන්ධනයක් අතරමැදි බන්ධනයක්. ඒකේ මෙතන ඒක බන්ධනයක් ද්විත්ව බන්ධනයක්. එතකොට ද්විත්ව බන්ධන ලක්ෂණය 3න් 1යි. ඒක බන්ධන ලක්ෂණය 3න් 2යි. ඒතර NO2- කියන එක තන ගත්තා. මේන් NO2- මේ එකක් මෙයාට සම්ප්‍රයුක්ත වීම දෙකක් හඳින්න පුළුවන්. මේ ඉන්නේ -1. ඒතර මේකේ සම්ප්‍රයුක්ත මුහුම මේ වගේ මේ දෙකෙන් එකක් ඍණ දෙකෙන් එකක් ඍණ. මෙතන ද්විත්ව බන්ධනය සහ ඒක බන්ධනය අතරමැදි බන්ධනය. ද්විත්ව බන්ධන ලක්ෂණය දෙකෙන් එකයි. දැන් ගත්තොත් එහෙම NO+ කියන එකනාගේ තමයි බන්ධන දිග අඩුම. ඊට පස්සේ NO2+. මොකද හේතුව මේක ත්‍රිත්ව බන්ධනයක් මේක ද්විත්ව බන්ධනයක්.
ද්විත්ව බන්ධන ලක්ෂණය වැඩි මෙයාගේ NO2 මයිනස් වල. ඊට පස්සේ තමයි පුතේ NO3 මයිනස් එක කරන්නේ. ද්විත්ව බන්ධන ලක්ෂණය අඩුයි කියන්නේ තුනෙන් එකක් කියන්නේ. ඒක බන්ධන ලක්ෂණය තුනෙන් දෙකක්. ඒ කියන්නේ එයාගේ බන්ධන දිග වැඩි. ඒක බන්ධන ලක්ෂණය වැඩි. ඊළඟට තියෙනවා පුතේ සංයෝග තුනක් අවදි උෂ්ණත්වය කියලා. මොකද්ද අවදි උෂ්ණත්වය කියලා කියන්නේ? අවදි උෂ්ණත්වය කියලා කියන්නේ යම් වායුවක් පීඩණයට ලක් කර ද්‍රව බවට පත් කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය. ද්‍රව බවට පත් කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය අපි කියනවා මොකක් කියලාද? අවදි උෂ්ණත්වය. ඊට වඩා උෂ්ණත්වයකට රත් කරොත් ඒක නැවත පීඩනයට ලක් කරලා ද්‍රව බවට පත් කරන්න බෑ. අණු අතර ආකර්ෂණ බල වැඩි වෙන්න මොකද වෙන්නේ? අවදි උෂ්ණත්වය වැඩි වෙනවා. අණු අතර ආකර්ෂණ බල වැඩි වෙනකොට අවදි උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර අවදි උෂ්ණත්වය වැඩි කවුද අඩු කවුද කියලා මේ අහන්නේ කවුද? අවදි උෂ්ණත්වය නෙමෙයි අණු අතර තියෙන ආකර්ෂණ බල. ඔය ප්‍රභේද තුන ගත්තාම NH3 එකේ තමයි පුතේ අණු අතර තියෙන ආකර්ෂණ බල ප්‍රබලම. ඉතුරු තුන් දෙනාම නිර්ද්‍රව්‍ය ව්‍යුහ. ඒගොල්ලන්ගේ CO2 කියන එකන සාපේක්ෂ අණු ස්කන්ධය ගොඩක් වැඩි. යාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ඊළඟට CH4 කියන එකන ඊට පස්සේ නියෝන්. සාපේක්ෂ අණු ස්කන්ධය ගත්තාම මේක 20යි මේක 16යි පුතේ. නමුත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව විශාලත්වය වැඩි. ඉලෙක්ට්‍රෝන වලාව ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාව විශාලත්වය. අණුවේ පෘෂ්ඨ වර්ගඵලය බලපාන. මෙයාට වඩා මෙයාගේ අණුවේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ඇත්තටම සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ අණුවේ පෘෂ්ඨ වර්ගඵලය මයින් අපි පාවිච්චි කරන ටූල් එකක්. හරි? ඒ නිසා මෙන්න තියෙනවා අවදි උෂ්ණත්වය විචලනය වෙන ආකාරය. ඊට පස්සේ කාබන් වල විදුලිනතාව සම්බන්ධයෙන් කතා කරන්නේ CHCl3 ඊළඟට COCl2 ඊළඟට CHBr3 ඊළඟට HCHO මේ දෙන්නම sp2 මෙයාගේ ඔක්සිජන් අංකය පුතේ 0යි දෙකක් ලං වුණා දෙකක් ඈත් වුණා මෙයාට හතරක් ඈත් වුණා මෙයාගේ ඔක්සිජන් අංකය ධන 4යි මෙයාට එකක් ලං වුණා තුනක් ඈත් වුණා ධන 2යි මෙයාත් ධන 2යි දැන් ගත්තාම COCl2 කියන එකනාගේ තමයි sp2 නේ මොහොන් කරන්නේ මේක sp3 මේක sp3 මේක sp2 මේක sp2 මුලින්ම බලන්නේ විදුලිනතාව සලකනකොට එකම පරමාණුවේ විදුලිනතාව සලකනකොට බලන්නේ කලියට මොකද මුහුම්කරණය. ඒතර මුහුම්කරණය ගත්තාම sp2 වල විදුලිනතාව වැඩි කාට වඩාද? sp3ට වඩා. මේ දෙන්නක තමයි මොකද්ද? ඔක්සිජන් අංකය විදුලිනතාව වැඩි වෙන්න ඕනේ. ඒකිනුත් ඔක්සිජන් අංකය වැඩි එක්කන තමයි විදුලිනතාව වැඩි. එහෙනම් වැඩිම COCl2 ඊට පස්සේ HCHO කියන එක තමයි. දැන් මේ දෙන්න. යාබද පරමාණු වල විදුලිනතාව වැඩි වෙනකොට එයාගේ මධ්‍ය පරමාණුවේ විදුලිනතාව වැඩි වෙනවා. ඒ නිසා CHCl3 වල තමයි විදුලිනතාව වැඩි. ඊට පස්සේ CHBr. හරි. දෙවෙනි ප්‍රශ්නය A සිට E දක්වා ලේබල් කර ඇති පරීක්ෂා නලවල සංයෝග පහක් තියෙනවා පුතේ. ඒ සංයෝග පහ NaOH එක සහ තාත් එකද? H2SO4 එක ප්‍රතික්‍රියා කරනම ලැබෙන නිරීක්ෂණ දීලා තියෙනවා. අපි බලමු. අපි දැන් බේරියම් ක්ලෝරයිඩ් කියන එක නා BaCl2 කියන එක නා NaOH එක්ක ප්‍රතික්‍රියා කරාම BaOH twice ඒක AQ එකක් NaCl ඒකත් AQ එකක් වර්ණයක් මොකුත් නැහැ. මේක H2SO4 එක ප්‍රතික්‍රියා කරාම BaSO4 හැදෙනවා ඒක පුතේ අවක්ෂේපයක් HCl හැදෙනවා. ඊළඟට ඇමෝනියම් සල්ෆයිඩ් NH4 twice SO3 කියන එක නා NaOH එක ප්‍රතික්‍රියා කරාම මෙතන පුතේ මොකද්ද? Na2SO3 හැදෙන ඇමෝනියා වායුව පිට වෙනවා. හරි ඇමෝනියා වායුව පිට වෙනවා. හරිද? Na2SO3 හැදෙනවා. ඒක ඉතුරු පාර ලියාගත්ත එක අපිට මේක H2SO4 එක ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? ඇමෝනියම් සල්ෆයිඩ් උයි H2SO3 කියන එක නා හැදෙනවා. ඊළඟට තුන්වෙනි එක නා lead nitrate තනුක සල්ෆරික් එක ප්‍රතික්‍රියා කරන්නේ මේක NaOH එක්ක ප්‍රතික්‍රියා කරාම lead hydroxide වල සුදු පාට අවක්ෂේපය හැදෙනවා සුදු මේකත් සුදු අවක්ෂේපයක් සහ NaNO3 හැදෙනවා
මේක H2SO4 දැම්මහම lead sulfate හැදෙනවා. ඒකත් පුතේ මොකක් සුදු පාට අවක්ෂේපයක්. HNO3. ඊළඟට zinc nitrate NO2 twice නේ. මේකට NaOH දැම්මහම NaNO2 කියන එක නා හැදෙනවා zinc hydroxide වල සුදු පාට ජෙලටිනීය අවක්ෂේපය. සුදු ජෙලටිනීය අවක්ෂේපය හැදෙනවා. මේකට H2SO4 දැම්මහම ZnSO4 වල සුදු අවක්ෂේපය හැදෙනවා NO2 වායුව පිට වෙනවා. දුඹුරු පාටයි. නයිට්‍රයිට වලට තනු කාම්ලයක් දැම්මහම පුතේ NO2 වායුව පිට වෙනවා. MgS2O3 NaOH දැම්මහම MgOH twice සුදු අවක්ෂේපයක් හැදෙනවා. ඊළඟට මේකෙදි NaOH දැම්මහම සල්ෆර් හැදෙනවා SO2 වායුව පිට වෙනවා. H2O හැදෙනවා. ඔය ඉතින් අදාළ ප්‍රතික්‍රියා. දැන් බලමු සුදු අවක්ෂේපයක් හැදෙනවා NaOH එක ප්‍රතික්‍රියා කරාම ලා කහ අවක්ෂේපයක් හැදෙනවා. මේ තියෙන්නේ ලා කහ. සුදු අවක්ෂේපයක් හැදෙන්නේ කවුද? මේ තියෙන්නේ NaOH එක ප්‍රතික්‍රියා කරන සුදු අවක්ෂේපයක්. මේක H2SO4 දැම්මම මොකද වෙන්නේ? sorry මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. Na2S2O3 හැදෙනවා. මේක සුදු අවක්ෂේපය. මේකට සල්ෆියුරික් දැම්මහම මොකද වෙන්නේ? මැග්නීසියම් සල්ෆේට් හැදෙනවා. ඒක ජලීය ද්‍රාවණයක්. සල්ෆර් හැදෙනවා. SO2 හැදෙනවා. H2O හැදෙනවා. මේක කහ පාට අවක්ෂේපයක්. ලා කහ පාට. ඔන්න හැදෙන කට්ටිය. එතකොට ඒ කියන සංයෝගයේ සුදු අවක්ෂේපයක් හැදෙනවා NaOH එක්ක සල්ෆියුරික් දැම්මම ලා කහ අවක්ෂේපයක් හැදෙනවා. එහෙනම් පළවෙනි එක තමයි පුතේ Mg2S2O3. දෙවෙනි එක සුදු අවක්ෂේපයක් හැදෙනවා. දෙවෙනි එකේ සුදු අවක්ෂේපයක් හැදෙනවා. සුදු අවක්ෂේප දෙයක් හැදෙන්නේ මොකේද? lead nitrate. එහෙනම් B කියන පුතේ lead nitrate. ඊළඟට පැහැදිලි ද්‍රාවණයක් ලැබෙනවා NaOH එක ප්‍රතික්‍රියා කරාම සුදු අවක්ෂේපයක් ලැබෙනවා H2SO4 එක ප්‍රතික්‍රියා බේරියම් ක්ලෝරයිඩ්. වැඩිපුර NaOH තුල තියෙන ජෙලටිනීය සුදු අවක්ෂේපයක් හැදෙනවා. ඒ කියන්නේ සිංක් නයිට්‍රයිට් කියන එක. නැත්නම් ඉතුරු එක්කන ඇමෝනියම් සල්ෆයිඩ් කියන එක. හරිද? ප්‍රතික්‍රියා ටික ඉහළ තියෙන්නේ NaOH එකතු කරලා පිටවන වායුව E සඳහා පරීක්ෂාවේදී අවර්ණ වායුවක් පිට වෙනකොට පුතේ NaOH දැම්මහම මේටි මේ නවර්ණ වායුව ඊට පස්සේ මේකෙදි පිට වෙන්නේ H2SO මෙතන SO2 වායුව පිට වෙනවා. sorry SO2 දාන H2O හැදෙනවා. මේ තියෙන්නේ මේ වායුව. ඒතකොට SO2 වායුව හඳුනා ගන්න පුළුවන් මොකෙන්ද? මල් පෙති විරංජනය කරන ඔයා නැත්නම් ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් වලින් පුළුවන්. ඇමෝනියා වායුව හඳුනා ගන්න පුළුවන් පුතේ කොහොමද? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පෙහුව පෙරහන් කඩදාසිය වදින සැලැස්වම දුඹුරු පෑ ලපයක් ඇති වෙනවා. ඊළඟට සාන්ද්‍ර සියල් බෝතලේ මොඩි ඇල්ලුවාම මොකද වෙන්නේ? සුදු පාට දුමාරයක් ඇති වෙනවා. හරි? B කොටස ආවර්තකයේ දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල සංතෘප්ත ජලීය ද්‍රාවණ වල pH අගය ආරෝහණ අනුපිළිවෙල. pH අගය දෙවෙනි කාණ්ඩයේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ජල ද්‍රාව්‍යතාව වැඩි වීමත් සමග මොකද වෙන්නේ? ද්‍රාවණයට OH- පැමිණීමේ නැඹුරුව වැඩි වෙනවා. ද්‍රාවණයට OH- එනකොට පුතේ ද්‍රාවණයේ අභාෂ්මිකතාව වැඩි වෙනවා. pH අගය වැඩි වෙනවා. ඒතර කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවය නැත්නම් pH අගය මොකද වෙන්නේ? බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්ට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල වැඩි. ඊට වඩා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල වැඩි. pH අගය වැඩි වෙනවා. ඒකට හේතුව ජල ද්‍රාව්‍යතාව වැඩි වීම. හරි? C කොටස කැල්සියම් කාබයිඩ් වලට ජලය දැම්මම හැදෙන පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩුයි C2H2 කියන එක තමයි. CH3
C ත්‍රිත්ව බන්ධනයක් CH කියන එක කනට NaNH2 දැම්මහම හැදෙන්නේ CH3 C ත්‍රිත්ව බන්ධනයක් C Na plus සහ H2 හැදෙනවා. හරිද? R කියන්නේ වායුව H2. CH3 CH CH2 කියන එක කනට ROOR dash OR පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr දැම්මහම සාමාන්‍ය මාධ්‍යය දැම්මහම මෙතනට Br එක මෙතනට H එක මාකෝනිකෝෆ් නීතියට අනුව අඩුම හයිඩ්‍රජන් තියෙන තැනට Br එක වැඩිම හයිඩ්‍රජන් තියෙන තැනට H එක. දැන් මේක අනිත් පැත්තට. මොකද්ද? පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr ආකාරය වෙන්නේ අනිත් පැත්තට. ෆීනෝල් වලට කවුද දාන්නේ? CH3 COCl මම එදා රිවිෂන් එකේදී කතා කරා මේකට නිකම්ම මේක දැම්මොත් මේ Cl එකයි මේ H එකයි ගිහලා එස්ටරයක් හැදෙන්නේ. ඔකට නේද පොඩි ඉන්න. නේද? මෙන්න මේක හැදෙන්නේ. එස්ටරයක් හැදෙන්නේ. HCl පිට වෙනවා. මේකට මෙයාටම දැම්මොත් එහෙම CH3 COCl කියන එක නා නිර්ජලීය AlCl3 එක මොකද වෙන්නේ? මේක OH එක කොහොම ඉදිද්දී ඕතෝ ස්ථානයට හෝ පැරා ස්ථානයට කවුද සම්බන්ධ වෙන්නේ? මම මෙතන සම්බන්ධ කරනවා. COCH3 කියන එක නා සම්බන්ධ. ඒක බෙන්සීන් ඇසිල්කරණය. CH3CONH2 CONH2 කියන එක කනට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රජන් අඹුතේ CH3 මෙන්න මේක CH2 වෙනවා NH2 බවට පත් වෙනවා. CO එක CH2 වෙනවා. හරි. T සෑදීම වල T කියන්නේ කවුද? මෙන්න මෙයා. මෙයා හැදීමට අදාළ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියන්න තියෙනවා. එතනදී ඒ යාන්ත්‍රණය අපිට කතා කරන්න තියෙන එකක් නෙමෙයි. විතර ලියන්න තියෙන්නේ. මේ තියෙන්නේ ෆීනෝලය OH එක. මේ තියෙන්නේ CH3 COCl කියන එක. මේ ඉලෙක්ට්‍රෝන වල මේ කාබන් පහර දෙනවා මේ බන්ධනේ මෙතනට ගන්නවා. මේ H එක ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ගන්නවා. ඒතර මොකද වෙන්නේ? ඔය ස්ටරේ හැදෙනවා. ඔය ති ධන H+ එකයි Cl - එකයි HCl දෙරොන්නේ ආන්සරනේ. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා කරී බලපාන සාධක හතරක් ලියන්න. උෂ්ණත්වය, සාන්ද්‍රණය, පීඩනය, උත්ප්‍රේරක ප්‍රතික්‍රියක වල භෞතික ස්වභාවය, තරංග හා විකිරණ, ධාරාව, මන්තනය. ඔය කියන ඕනෑම එකක් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා කරී බලපාන. ප්‍රතික්‍රියා ටිකක් දීලා ප්‍රතික්‍රියා දීලා තිනවා පුතේ සාන්ද්‍රණ දීලා තියෙනවා 300 දී ඒසට සාපේක්ෂව පෙළ M ද B ට සාපේක්ෂව පෙළ M ද ලෙසගෙන සලකා ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා සමීකරණ ලියන්න. R සමානයි K වාරය A ගේ සාන්ද්‍රණයේ M වෙනි බලය B ගේ සාන්ද්‍රණයේ N වෙනි බලය. ඔය ඉතින් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව 5 වැඩි කිරීම 10 ඍණ 2යි sorry 10 ඍණ 4යි 10 ඍණ 6ක් වෙනත sorry 10 ඍණ 6 සමානයි K වාරයක් A ගේ සාන්ද්‍රණය 2.5 වැඩි කිරීම 10 ඍණ 1 M වෙනි බලය ඊළඟට 3 වැඩි කිරීම 10 ඍණ 2 N වෙනි බලය මේක අංක 1 දෙවෙනි එක 4 වැඩි කිරීම 10 ඍණ 5යි K වාරයක් 5 වැඩි කිරීම 10 ඍණ 1 M වෙනි බලය 6 වැඩි කිරීම 10 ඍණ 2 N වෙනි බලය අංක 2 තුන්වෙනි එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව 1.6 වැඩි කිරීම 10 ඍණ 4 සමානයි K වාරයක් 1 M වෙනි බලය 6 වැඩි කිරීම 10 ඍණ 2 N වෙනි බලය අංක 2 3 අන් දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් 4 වැඩි කිරීම 10 ඍණ 5 බෙදෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 6යි මේකට මේක බෙදුවා මේක හොඳයි මේ දෙක බෙදුවොත් එහෙම උත්තරයක් එන්නේ නැහැ නේ මෙතන මේක 2 n වෙනි බලය මේක මේකෙන් බෙදුවම 2යි 2 n වෙනි බලය
මේක බෙදනවා 2යි. 2 වෙනි බලය. ඕකනේ එන්නේ. මම මේක බෙදනවා මේකෙන්. 1.6 වැඩි කිරීම 10 4 බෙදනවා 2කින්. 1.6 වැඩි කිරීම 10 බෙදනවා 4 වැඩි කිරීම 10 සමානයි. මේකෙන් බෙදුවාම 1 බෙදීම 5 වැඩි කිරීම 10 m වෙනි බලය. මේකට මේ කැපෙනවා. මේක උඩට ගියාම 10ක් වෙනවා. 10 5න් බෙදුවාම පුතේ 2යි 2 m වෙනි බලය සමානයි. 10 ඍණ 5 ඍණ 4ක් කැපුණාම ඍණ එකක් ඇතුළේ ඒක උඩට යනකොට ධන එකක් වෙනවා. ඒක 10න් වැඩි කරාම 16 බෙදීම 4 කියන්නේ 4යි. දෙකේ වර්ගය සමානයි 2 m වෙනි බලය. m සමානයි පුතේ කීයද? 2යි. m සමානයි 2යි නම් මේ කීයක් වෙනවද? මේකේ 10 එකක් කැපෙනවා. 40 බෙදීම 5 කියන්නේ 8. 8 සමානයි දෙකේ වර්ගය වැඩි කිරීම 2 n වෙනි බලය. දෙවරක් 4යි 2යි. දෙකේ පළවෙනි බලය සමානයි 2 n වෙනි බලයට. n සමානයි m සහ n හෙව්වා 320 දී ශීඝ්‍රතා නීතියක් හොයන්නලු 320 දී. දැන් පුතේ 320 දී අපි මොකද කරන්නේ? කෙල්වින් වල. හරි. අපි කරන වැඩේ ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතා සමීකරණ ලියනවා. 2 වැඩි කිරීම 10 ඍණ 3යි mol dm ඍණ 3 s ඍණ 1 සමානයි k වාරයක් 2.5 වැඩි කිරීම 10 ඍණ 1 mol dm ඍණ 3 කියන එක නාගේ m වෙනි බලය කියන්නේ කීයද? 2යි. ඊළඟට 3 වැඩි කිරීම 10 ඍණ 2යි mol dm ඍණ 3 කියන එක නාගේ පළවෙනි බලය. k එක සුළු කරාම එනවා 1.66යි mol ඍණ 2 dm 6 s ඍණ 1 කියලා. ඔන්න තියෙන අදාළගේ. හරි. 320 දෙවන පරීක්ෂයට අදාළව ආරම්භ ශීඝ්‍රතාව හොයන්න. 320 දෙවෙනි පරීක්ෂයට අදාළව හොයන්න තියෙන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? 320 k එක දන්නවනම් ඒ අවස්ථාවේදී මිශ්‍ර කරපු සාන්ද්‍රණ දන්නවනම් අපිට කරන වැඩේ මොකද්ද? 320 සමීකරණයට ආදේශ කරනවා. R සමානයි k කියන්නේ 1.066යි mol ඍණ 2 dm 6 s ඍණ 1 සමානයි සෝරි වාරයක් 5 වැඩි කිරීම 10 ඍණ 1යි mol dm ඍණ 3 දෙවෙනි බලය වැඩි කිරීම 6 වැඩි කිරීම 10 ඍණ 2 පළවෙනි බලය සුළු කරලා පස්සේ R කියන එක එනවා R වලට අග එනවා 0.016යි dm ඍණ 3 s ඍණ 1 තියෙනවා. අදාළ ශීඝ්‍රතාව. හරි. ඒක C කොටස NH4NO2 කියන එකනා පළමු පෙළ ප්‍රතික්‍රියාවක් NH2NO2 AQ කියන එකනා හැදිලා N2O ගෑස් සහ H2O ලික්විඩ් කියන එකනා හැදෙන ප්‍රතික්‍රියාව පළමු පෙළ ප්‍රතික්‍රියාවක්ලු ආරම්භක සාන්ද්‍රණය 93.75ක් ප්‍රතික්‍රියාවේ අවසානයේ ඉඳලා මිනිත්තු 8ක් ගත වෙනවා. හරිද? දැන් බලන්න C කියන එකනා C බෙදීම 2 වෙන්න ගතවන කාලය අර්ධ ජීව කාලය. අර්ධායු කාලය. මොකද C බෙදීම 4 වෙන ගතවන කාලය තව T එකක්. C බෙදීම 8 වෙන ගතවන කාලය තව T එකක්. C බෙදීම 16 වෙන ගතවන කාලය තව T එකක්. ඒතර මෙතන 16න් 1යි කියන්නේ මොකද්ද? ප්‍රතිශතයක් විතර ගත්තාම 16න් 15ක් ප්‍රතික්‍රියා කරලා.
16න් 15 100න් වැඩි කරාම කීයක් එනවද? 93.75. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් 93.75ක් වැය වෙන්න. සාන්ද්‍රණයේ C බෙදීම 16ක් වෙනවයි කියන්නේ 16න් 15ක් ප්‍රතික්‍රියා කරනවා. ඒකට අර ජීවකාල 4ක් ගත වෙනවා. ඒක 8.4යි මේක. එහෙනම් අර ජීවකාලේ කීයද පුතේ? 2.1යි. අපිට කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය වන්නලු. එතන අපිට දීලා තියෙනවා t භාගය කියන එක නා සමීකරණය දෙයි 0.693 බෙදීම k. හරි ඒතර k කියන එක නා සමාන වෙනවා 0.693 බෙදීම මේක මොකද පුතේ? k කියන්නේ 2.1යි. මිනිත්තු වරනම් තප්පර ගන්න 60 වැඩි කරා මෙන්න තියෙනවා k වලගේ. කීය දෙන්නේ? k වලගේ එනවා 5.5 වැඩි කිරීම 10/3යි තප්පරය. ඒ කොටස හරි ඊළඟට ඒකේ c කොටස දැන් 93.75 කියන්නේ ප්‍රතික්‍රියාවෙන් 16න් 15ක් වැය වෙලා. 2NO2Cl 2NO2 ධන Cl2 කියලා හැදෙනවා. හරිද? මේ NO2Cl කියන එක නා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. K1 කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය, K2 කියන්නේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. Cl හැදෙනවා. Cl කියන එක නා NO2Cl එක ප්‍රතික්‍රියා කළා NO2 ධන Cl2 කියන එක නා හැදෙනවා. තුලිත ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. තුලිත ප්‍රතික්‍රියාව දීලා තියෙන පුතේ. 2 NO2Cl 2 NO2 ධන Cl2. අතරමැදි ඵලය තමයි පුතේ Cl එක. මේක හැදෙනවා නැති වෙනවා. හරි. NO2Cl වියෝජනයට දාලා වේග සමීකරණය මෙන්න මෙහෙම කියලා පෙන්වන්න. දැන් මේක පුතේ සෙමෙන්සි වේගයෙන් සිදුවන පියවර. මේක සෙමෙන් සිදුවන පියවර. හරිද? මම මේක ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට RS කියන එක කරනවා. ෆෝවර්ඩ් එකට ලියනවා K1 වාරයක් NO2Cl වල සාන්ද්‍රණය පළවෙනි බලය. RB කියන එක කරනවා ලියනවා K2 වාරයක් NO2 පසු ප්‍රතික්‍රියාව වල සාන්ද්‍රණය වාරයක් Cl කියන එක කරනවා සාන්ද්‍රණය. මේක ගතික සමතුලිතයි. එතකොට RF කියන එක කරනවා සමානයි RB ට. දැන් K1 වාරයක් NO2Cl වල සාන්ද්‍රණය සමානයි K2 වාරයක් NO2 වල සාන්ද්‍රණය වාරයක් Cl වල සාන්ද්‍රණය. ඒතර Cl කියන එකනාගේ සාන්ද්‍රණය එනවා K1 බෙදීම K2 වාරයක් NO2Cl වල සාන්ද්‍රණය බෙදීම NO2 කියන එකනාගේ සාන්ද්‍රණය. මේ Cl වල සාන්ද්‍රණය හොයාගත්තේ. හරි එතකොට අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව R සමානයි සෙමෙන් සිදුවන පියවරේ පුතේ K3. ඒ K3 වෙනවා මේකට අදාළ ශීඝ්‍රතා නියතය. K3 වාරයක් Cl වල සාන්ද්‍රණයේ පළවෙනි බලය NO2Cl කියන එක කරාගේ සාන්ද්‍රණය. දැන් පුතේ K3 කියන එක කරා මෙතන K3 දාගන්න ඕනේ. K1 කියලා ඉතල වැඩි තියෙන මම හැදුවා. හරි. හරිද? ඊළඟට Cl වල සාන්ද්‍රණය වලට දෙනවා K1 බෙදීම K2 NO2Cl වල සාන්ද්‍රණය බෙදීම NO2 කියන එක කරාගේ සාන්ද්‍රණය වාරයක් NO2Cl කියන එක කරාගේ සාන්ද්‍රණය. ඒතකොට මෙතන උත්තරේ එනවා පුතේ මේකේ වර්ගය බෙදීම NO2 වල කෙනෙක් කියලා. ඒකට K R සමානයි K3 වැඩි කිරීම K1 බෙදීම K2 NO2Cl කියන එක්කෙනාගේ සාන්ද්‍රණයේ වර්ගය NO2 කියන එක්කෙනාගේ සාන්ද්‍රණයේ ඍණ එක්කෙනි බලය. උත්තර එනවා. හරි. හතරවෙනි ප්‍රශ්නය
ගතික සමතුලිතයි කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට සමානයි කියන්නේ. N2O4 gas කැඩෙනව කවුරු බවටද? 2යි NO2 gas. යන සමතුලිතතාවට එළඹීම සඳහා N2O4 බහුල 0.2ක් ආරම්භයේදී තියෙනවා. 1.2 ඝන ඩෙසිමීටර පරිමාවක් තුළ තියෙනවා. 400 කෙල්වින් උෂ්ණත්වය. හරිද? T1 කාලෙදී පද්ධති ගතික සමතුලිතතාවට එළඹීමට බඳුන තුළ පීඩනය දීලා තියෙනවා පුතේ. එතකොට මේකෙදි විඝටනය වෙච්ච ප්‍රමාණය x කියලා ගත්තොත් මෙතන 2x හැදෙනවා. 1ට 2යි. සමතුලිත 0.2 ඍණ x එතන 2x. හරි? එතකොට මේ සමතුලිත අවස්ථාවේ මුළු මවුල ගාන කොච්චරද? 0.2 ධන x. මේ දෙක තුන එකතු කරාම. එතකොට සමතුලිත අවස්ථාවට PV සමානයි nRT දැම්මොත් පීඩනය 8.31 වැඩි කිරීම 10 5 පැස්කල්. හරිද? හරි. පරිමාව 1.2 වැඩි කිරීම 10 × 3 ඝන මීටර. මුළු මවුල ගාන පුතේ කොච්චරද? 0.2ද 2 ධන x. පීඩනය 8.31 J mol ඍණ 1 k ඍණ 1 වැඩි කිරීම t කීයද? 400 කදී. මේකට මේක කැපෙනවා 3කට 3ක් කැපුණා 2ට ඉතුරු 2 කැපුණා 12 බෙදීම 4 කියන්නේ 0.3යි සමානයි 0.2 ධන x x සමානයි 0.1යි 0.1යි හරිද? එතකොට මෙයා 0.1යි නම් x කියන එක නම් මෙයාගේ ඉතුරුලා තියෙන 0.1යි මෙතන පුතේ මවුල ගන්න 0.2යි 0.1 වැඩි කිරීම 2 kp හොයනලු kp කියන්නේ ආංශික පීඩනය NO2 කියන එක්කනාගේ වර්ගයේ බෙදීම ආංශික පීඩනය N2O4 කියන එක. මවුල භාගයේ NO2 කියන එක්කනාගේ පාර මුළු පීඩනයේ වර්ගයේ බෙදීම ආංශික පීඩනය N2O4 වාරයක් මුළු පීඩනය. NO2 වල මවුල භාගය මෙතනද පුතේ මුළු මවුල ගාන 0.3යි නම් 0.3ෙන් NO2 වල මවුල ගාන 0.2යි. ඒ කියන්නේ 3ෙන් 2යි. වැඩි කිරීම p total එකක් ඉතුරුනවා. p total කියන්නේ 8.314 වැඩි කිරීම 10 5යි පැස්කල්. ඒතර පුතේ මෙතන මේකේ වර්ගය එන්නේ. මේ p total එකට එකක් කැපෙනවා තව එකක් ඉතුරු ඒක තමයි මේ ලිව්වේ. N2O4 වල මවුල භාගය 3ෙන් 1යි. ඉතින් kp කියන්නේ. පීඩනේ p total කියන එක කැපුණානේ. හරි. කොළහයි දශම 0.84 10 5යි පැස්කල්. හරි. ඊළඟට කියනවා kp හෙව්වා. ඊට පස්සේ උෂ්ණතය 327 දක්වා වැඩි කළ විට NO2 තවදුරටත් NO සහ O2 බවට විഘටිත වී පහත පරිදි සමතුලිත වේ. දැන් සමතුලිතතා දෙක 327 කියන්නේ උෂ්ණත්වය කෙල්වින් 600යි. කෙල්වින් 600 දී N2O4 කියන එක නම් කැඩෙනව කවුරු බවටද? 2යි NO2 බවට. ඒක කැඩෙනව කවුරු බවටද? NO2 සහ NO බවට. හරි? NO සහ O2 බවට. කැඩෙනවා. හරිද? මෙතන දශම එකක් ඉතුරුලා තිබ්බා. මෙතන දශම දෙකක් තිබ්බා. දැන් සමතුලිත අවස්ථාවට එනකොට කොච්චරද? N2O4 කියන එක නම් මවුල් 0.1ක් හා NO2 මවුල් 0.1ක් sorry O2 මවුල් 0.07.
මේ තියෙන මිශ්‍ර කරපු ටික. එතකොට මෙයාගෙන් 0.N2O4 0.04ක් ඉතුරුලා තියෙනවා. 0.04ක් ඉතුරු වෙන්නේ. මෙතනින් 0.06ක් වැය වෙනවා. එහෙනම් මෙතනින් පුතේ මොකද 0.1 හැදෙන්න ඕනේ. මේ වගේ දෙගුණයක් හැදෙන්න. ඊළඟට O2 0.06. මේකෙන් 0.06ක් දෙකයි එන්නේ. මෙතනින් දෙකක් හැදෙනවනේ මෙතනින් කොච්චරද? මෙතන 0.12ක් විතර පුතේ හැදෙන්නේ. ඒකට මෙතනින් මොකද්ද 0.12ක් හැදෙන්නේ. ඒතර තමයි මෙතනින් 0.12යි මෙතනින් 0.06 හැදෙන්නේ. මේකට මේක කැපෙනවා. දැන් ඕන තියෙන සමුද්‍රිත මවුල ටික. දැන් මෙතන 0.1ක් තියෙද්දි දැන් තියෙන්නේ 0.04 නැන 0.06ක් වැය වෙන්න ඕනේ. ඒ වගේ දෙගුණයක් හැදෙන්න ඕනේ 0.12ක් හැදෙන්න ඕනේ. දැන් අන්තිමට කියන මෙතන තියෙනවලු මවුල කොච්චරද 0.06. කියන්නේ මේ වගේ දෙගුණයක් 0.12 මෙතන තියෙන්නේ. දෙකට දෙකයි කියන්නේ එකට එකයි මවුල වලට පස්සේ මෙතනින් යම් ප්‍රමාණයක් හැදෙනවා නම් ඒහා සමාන ප්‍රමාණයක් මෙතනින් හැදෙනවා. එහෙම ගත්තාම ඔන්න තියෙන සම්ප්‍රේත මවුල ටික පද්ධතියේ මුළු පීඩනය හොයන්න. මුළු පීඩනය පුතේ පද්ධතියට PV සමාන NRT දැම්මොත් පීඩනයේ මුළු පීඩනය ඕනේ අපිට පරිමාව 1.2 වැඩි කිරීම 10 ඝන මීටර සමානයි මුළු මවුල ගාන 0.18යි 0.18යි 0.2යි 3.8යි 0.42යි 0.42 8.314 වැඩි කිරීම 600 කෙල්වින්. ඉතින් එනවා පුතේ 0.9 වැඩි කිරීම 10 හරිද? ඊළඟට KC හොයනලු KP හොයන්න. දෙකයි NO2 NO සහ O2 බවට පත්. මෙන්න මේකේ. ඒ KC හොයන පුතේ මවුල ගණන් ටික දන්නවා පරිමාව දන්නවනම් KC ප්‍රකාශයට එළියන්නේ. KC කියන්නේ NO කියන එක්කෙනාගේ සාන්ද්‍රණයේ වර්ගය O2 කියන එක්කෙනාගේ සාන්ද්‍රණය බෙදීම NO2 කියන එක්කෙනාගේ සාන්ද්‍රණයේ වර්ගය. NO ගේ මවුල ගාන පුතේ 0.12යි 1.2 ගණන් ඩෙසිමීටර වලින් බෙදන්න. ඒකේ වර්ගය O2 වල මවුල ගාන 0.06යි ඒක බෙදන්නේ 1.2යි ගණන් ඩෙසිමීටර මවුල. NO2 වල 0.2යි පරිමාව 1.2යි සුළු කරන පස්සේ උත්තර එනවා 0.18යි 0.01යි. හරි. KP හොයන්න තියෙන කොහොමද? මුළු පීඩනය දන්නවනේ ඉතින් ආංශික පීඩන ටික. මවුල භාගයේ මුළු පීඩනය මුළු මවුල ගානටම 0.42යි. KP සමානයි ආංශික පීඩනය NO කියන එක්කෙනාගේ වර්ගය වැඩි කිරීම ආංශික පීඩනය O2 බෙදීම ආංශික පීඩනය NO2 වල වර්ගය. මෙයාගේ මවුල භාගයේ වාරය මුළු පීඩනයේ වර්ගය මවුල භාගයේ O2 වාරයක් මුළු පීඩනය බෙදීම මවුල භාගයේ NO2 වාරයක් මුළු පීඩනය. ඔකේ වර්ගය. මවුල භාග ටික හොයාගත්තා ඒ ආදේශිකයන් සුළු කරන එක රෝගයක් හතර කරන්න එපා කිව්වා. හරි. ඊට පස්සේ රචනා ප්‍රශ්න අපි වෙනම කතා කරමු.
ඉතින් මේ ප්‍රකාශ ටික අවසානයේ මේ හඳුනා ගැනීම පරීක්ෂා ටිකක් පුතේ වෙනම ප්‍රශ්න කතා කරමු පන්තියේ. හරි. එහෙනම් ඉතින් මේ පේපර් එක අවසానයි. ඉතින් ඊළඟ පේපරෙන් හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්. ජය වේවා.